ස්වභාව ධර්මයේ අතිවිශිෂ්ට නිර්මාණයක් වූත් ඉහළම සංචාරක ආකර්ෂණයක් ලබා ගත්තා වූත් ලෝකයේ ප්‍රකට ණයගර ඇල්ල ගැන තමයි අද සොයා බැලීම. එහෙමනම් අපි යමු සීතල සුන්දර ණයගර ඇල්ල බැලීමට. ඇමරිකාවේ නිව්යෝක් නගරයටත් කැනඩාවේ ඔන්ටේරියෝ නගරයටත් මැදින් ගලා හැලෙන මේ සුවිසල් දිය ඇල්ල මේ දෙරටම වෙන් කරන දේශ සීමාවක් ලෙසත් අපට බලා ගන්න පුළුවන්. අපි කවුරුත් දන්න පංචමහා විල් වලින් දෙකක් ඍජුවම මේ සුවිසල් නිර්මාණය සඳහා දායක වෙනවා. ඉහළ මට්ටමක පිහිටි රීරි විලේ සිට පහළ මට්ටමක පිහිටි ඔන්ටේරියෝ විල දක්වා නයගරා නදිය මගින් අතිවිශාල ජලකඳක් කඩා හැලීමෙන් තමයි නයගරා ඇල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. මේ මහා ජලකඳ දියඇලි 3ක් විදියට නිර්මාණය වෙමින් ඇදහැලෙනවා. ඇමරිකාව පැත්තෙන් ඇමරිකානු ඇල්ලත් බ්‍රයිඩල් වේල් ඇල්ලත් ගලා හැලෙන අතර කැනඩාව පසින් අශ්වලාඩමක හැඩයගත් අතිවිශාල හෝෂූ ඇල්ල ගලා හැලෙනවා. මේ දියඇලි ත්‍රිත්වයෙන් විශාලතම ඇල්ල හෝෂූ ඇල්ල නිසා මෙයට කැනේඩියන් ඇල්ල කියලත් හඳුන්වනවා. නයගරා ඇල්ල අනෙකුත් දියඇලි වලින් විශේෂ වන්නේ ඉතා විශාල ජලකඳක් කෙටි කාලයක් තුළ මුදා හැරීම නිසා. තප්පරයට කියුබික් අඩි 80000ක් තරම් දැවැන්ත ජලකඳක් මුදා හරින නිසා 1895 නිකොලා ටෙස්ලා සහ ජෝර්ජ් වෙස්ටින් හවුස් යන දෙදෙනා විසින් ජල විදුලි බලාගාරයක් නිර්මාණය කර ඇමරිකානු විදුලි පද්ධතියට ජල විදුලිය එක් කර තිබෙනවා. විද්‍යාඥයන් පවසන විදියට මේ ඇල්ල ආරම්භ වෙලා තියෙන ග්ලැසියර් දියවීමෙන් මීට අවුරුදු 10000කට හෝ 12000කට පෙර. මෙහි තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි ජලයේ ඇති කොළ පැහැති වර්ණය. තැන්පත් වී ඇති ලුණු සහ පාෂාණ කාදනය වීමෙන් ජලය සමග ඛනිජ එකතු වීමෙන් තමයි මේ කොළ පැහැ නිර්මාණය වෙලා තියෙන්නේ. දැනට ඇස්තමේන්තු කරලා තියෙන විදියට තප්පරයකට ටොන් 60ක් පමණ ඛනිජ ජලය සමග එකතු වෙනවා. ප්‍රංශ ජාතික කණ්ඩායමක් මුල්ම යුරෝපියන් ලෙස 1604 දී මේ ඇල්ල දැක තිබුණත් බෙල්ජියම් ජාතික මිෂනාරි පූජකයෙකු ෆාදර් ලුයි හැනිපෝල් තමයි 1677 දී විස්තර සහිතවම නයගරා ඇල්ල ගැන ලොවට අනාවරණය කළේ. එදා සිට අද දක්වා නයගරා ඇල්ල නොමද සංචාරක ආකර්ෂණයක් ලබාගෙන තිබෙනවා. 1901 දී ඇනි ටේලර් නම් කාන්තාව මේ දිය ඇල්ල පහළට ගමන් කරන්න තීරණය කරනවා. ඔබ විශ්වාස කරනවද? ඇය බැරල් එකකට බැස පියන වසා තම සුරතල් පූසා සමග දිය ඇල්ල පහළට කඩා වැටෙන බව. මේ තරම් ආරක්ෂිත ක්‍රමයක් නොවුනත් දිවි බේරා ගැනීමට තරම් ඇය වාසනාවන්ත වෙනවා. ඉන් පසුවත් කිහිප දෙනෙක් මේ ක්‍රමය උත්සාහ කර තිබුණත් අවසාන වතාවට ඔවුන්ට දිවි අහිමි වුණා. අවසන් වතාවට 2012 දී ජුනි 15 දා නික් වොලැන්ඩා විසින් ලණුවක් මත විනාඩි 25ක් ඇවිද යාමෙන් දිය ඇල්ල හරහා ගමන් කර තිබෙනවා. මේ වන විට එවැනි ක්‍රියා සඳහා අවසර නොතිබුණත් තවමත් ඇතැම් අය මෙවැනි උත්සාහයන් ගනිමින් සිටිනවා. නයගරා දිය ඇල්ල ලෝකයේ උසම දිය ඇල්ල නොවුනත් ඔබට කවදා හෝ අවස්ථාව ලැබුණොත් නැරඹියම යුතු ස්ථානයක් තමයි නයගරා දිය ඇල්ල. මතක ඇතුව ඔබේ බැරල් එක සහ පූසා ගෙදර තියලා යන්න. එහෙමනම් මම නවතින්නම්. ඔබට සුබ දවසක්.